මෙහෙම ආදරයක් සංගීත කණ්ඩායමකට ලැබෙනවා කියන්නේ අන්න අර කෙලවරට ගියායින් පස්සේ සමරු සටහන් ගන්න ආපු පිරිස පොරකනවා මේ අයගෙන්. කෙටි කාලයක් තුල මෙවන් වූ ජනප්‍රියතාවයක් ලබාගත්තු ගම්පහ රන්රේඩ් ලට අපි ආය අත්පුඩියක් ගහමු. ස්තුතියි. ඒත් එක්කම ස්තුතියි DRS ප්‍රොඩක්ෂන් කැමරා ශිල්පියා අපිත් එක්ක ඉන්නවා ආවයින් පස්සේ බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පියා අයියේ අද වවුනියා ප්‍රසංගය කැන්සල් වුණා කිව්වයින් පස්සේ මල්ලි මාන්තක යමද කිව්වයින් පස්සේ මේ පැත්තට ආව අපේ සමුන් බ්ලූ ෂැඩෝස් කීබෝඩ් වාදන ශිල්පියා ස්තුතියි. අපි සූදානම් වෙන්නේ පළමු ගායන ශිල්පිනිය වේදිකාවට එක්කාසු කරන්නට. ඒ වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ අපගා හේන සම්පත් කුමාර මහත්මයා. හැමදාම ගමේ වැඩේට උදව් උපකාර කරන චරිතය. ස්තුතියි ඔබතුමාට ඒ ලබා දෙන්නා වූ සහයෝගයට. එදා රියැලිටි කලාව තුල රියැලිටි කලාවට වෙනම අරුතක් එක්කාසු කළා නම් ඒ සිරස සුපර්ස්ටාර් කියන වගේට කිසිදු අවිවාදයක් නැත. සුපිරි දරු මාවතේ පිරිමි තරු කිරුළු පලන් තරු බවට පත් වෙද්දී එයාට අභියෝගයක් කරමින් පළමු වරට කිරුළු පලන් තාරකාවිය බවට පත් වෙන්නට ඇයට හැකියාව ලැබුණා. එදා හිමි වූ ප්‍රතිචාරයට වඩා අද කොයිතරම් ප්‍රතිචාරයක් හිමි වෙනවාද කියනවා නම් විදේශගත වෙලා ඉන්න විතරදී ලංකාවේ හැමෝම බලන් හිටියේ ඇය ආයේ කවද්ද එන්නේ අපිට ගයන්නට කියලා. ඒ ප්‍රතිචාරය නිසාම අද වෙනදාටත් වඩා ප්‍රසංග ඇයට හිමි වෙනවා. එසේනම් රුව හඳ එක ලෙස ඇති ඇයටයි මේ ගයන්න ඇරෙම. ඊතල වැටුණු ගවේ මගේ පුංචි පකුඩෙත් අරගෙන ගයන්න එන මදුමලි ශානිකා මදුමලි